Hello friends, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා අදත් එක දෙන්නේ SL Sajid Gaming YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයාලා thumbnail එකේ දැක්කා වගේ විදිහටම තමයි මේ අද මම play කරන්න යන්නේ ඉන්ඩෝනේසියා බස් ගේම් එකේ පොඩි සුපිරි පොට් එකක් බලන්න තමයි අපි යන්නේ. ඉතින් අපි යන්නේ रेस ट्रैक එක සෙගොනු රේස් ට්‍රැක් එකක් බලන්න. දැන් අපි ප්‍රී මොඩ් එක දාගෙන යම් බලන්න. ඔයාලට පේනන්නේ මෙන්න මෙතන මේ තියෙනවා මොකද්ද මංගලක් ඔන්න මේක ආර්මුජු ජෝගයකද මොකද්ද ගන්නවා. මොකද්ද මන් දන්නේ නැහැ guys. 아무තු නම් අනේ මේ දෙක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ගෝ දෙන්න ගන්න. ඔය අර ඉතින් මේ ලයිට් දාගෙන නෝ ඉතින් හරියම් මේ පොට් එක තියෙන්නේ guys මම කියන්න යන් මං හිතන්නේ පළවෙනි මැප් එකේ නෑ යන පාර දිගේ යන්න ඕනේ. ඊට පස්සේ ඒ පොඩ්ඩ එන්න guys යන් අපාර වන්න 20 වගේ ඩ වැදුනා උයි මේ guys මේ පැත්තේ මැප් එකේ මාර යන මැප් එකේ දිගේ යන් ඉඳුවාල පේනද මේකේ අපිට යන්න කියලා පෙන්නන්නේ මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට යන්න අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තට. පාරේ මැප් එක පෙන්නන පැත්ත නේ guys අනිත් පැත්තට. දෙන්නන්නේ දකුණු වම් පැත්තට යන්න ඕනේ දකුණු පැත්තට guys. ඉතින් අපි මොකද කෙලින්ම මම අලුත් ෆෝන් එකක් දාගත්තා guys. වදින තවදින්නේ. යන් guys. guys මම පෙන්නන්නම්. පරිම වේගියා. මෙන්න මේ ගග. guys මෙන්න මේ ගග. දැන් guys මෙන්න මේ ගග තියෙනවනේ guys. අපිට දැන් පොට් එක තියෙන්නේ මේ ගග යටින්. හරිද guys? ඉතින් දැන් අපි මෙතනින් කොහෙන්වත් යන්න බෑනේ guys. ඒ හින්දා තමයි guys අපිට වටයක් යන්න වෙනවා. ඉතින් අපි කරන්න දෙයක් නැහැ. ඉතින් වටයක් යන්න වෙනවා. ඒ පොට් එකට යන්න නම් ඉතින් අපි යන්. නැත්නම් යන්න හම්බෙන්නේ නැහැ. ඒකයි මම ඉක්මනට යන්නේ guys. වේගින්. දැන් කෝච් තියෙනවා. අයියෝ shit. දාගන්න බැරුණා guys මට. හරි ඉක්මනට. වන්දන්නේ guys. පාන. මේක හින්දු. මොනවා විසෙක් guys. වාහනය අයින් කරන්නේ නැහැ. එද්දි වාහනය එක්ක බලව ස්පීඩ් එක. ඔන්න ඔතනින් guys මේ මෙතනිමුත් දකුණට guys. දකුණට දාගන්න ඕනේ. මේ වලට පේන්නේ මෙන්න මේ පිට මේ මෙතනිමුත් හරියටම පාර මත තියාගෙන ඉන්න ඕනේ. දකුණට දාගන්න. එතනමුත් දකුණටම දාගන්න. ඊට පස්සේ පාස් කරද්දි මේ වගේ චිත්‍ර ඇදලා තියෙනවා guys. අනේ චිත්‍ර ඇදලා තියෙනවා පාස් කරගෙන මේ අංකෝ ගියහම guys මෙතනින් guys එතනින් දකුණට ඔන්න දකුණට දාගන්න ඕනේ. මේ තියෙන හොට් එක guys. දැන් ඉතින් අපි දැන් මෙතන වල පේනද guys මෙන්න මෙතන guys මෙන්න මෙතන guys
මේ තියෙන්නේ පොඩි පාරක් වගේ වලට. ඒ පාර තමයි guys යන්න ඕනේ. ඉතින් අපි yes යම රේස් ගන්න තමයි මේ හරවල දාගන්න ඕනේ guys එන්නෙත් එන්න. වැඩි තමයි guys යන්නේ යට. ඒක වෙනම කතාවක්. කරන්න දෙයක් නැහැ. පොට් එක බලන්න ඕනේ අපිට guys. කතාවෙන් කතාවට හරියම හැප්පෙනවා. ඔය බලහල්ලා මට කතාව වැඩි වෙනවා ඕක නේ. හරි ෂේප් එක හරවලා ගමු guys. ඉඩ තියෙන තැනක. අනේ තියෙන පොට් එක. මෙතන හරවලා ගමු. ඕ ඉන්නේ අපෝ. ඕනේ මට රැක. පොඩ නේ. හොඳ හොයස්කම්. හතර කව. සික්ත තුට දමන මේක තුට නගන්න තියෙනවා. මම ලයින් කරේ ඒක තුලට හැබැයි වැඩි ගණන් ගත්තේ නෑ මම. දින්නේ. ඕහෝ වඩින්නේ. guys දැන් මේ මෙතනින් ඔයාලේ හරියටම දාගන්න. මෙතනින් ඔහොම අයිනට කපමු guys. ඊට පස්සේ මෙන්න හරහට දාන්න. ඔන්න ඔහොම guys. හරහට කපලා ෂේප් එකේ තමයි පහළට දාගන්න තියෙන්නේ. හිමීට යන්න guys එන පල්ලම මෙතන තියෙන්නේ. ඔන්න ඔහොම. මෙතන ඕන් දෙකනේ guys සීල් ලස්සන දාගන්න. වැඩි අයිනට කපන්නත් එපා guys. වැඩි අයිනට ගියොත් එහෙම guys මේ එහා පැත්තට මේ පැත්තට මෙන්න මේ පැත්තට මේ පැත්තට ඔය සිග්නල් ලයිට් මන් දැම්මේ අන් මේ පැත්තට කපන්න දෙනවා. අන්න මේ පැත්තට කපන්න බැරි නම් ඔතනින් කපන්න ඕනේ guys. දෙකනේ guys. එක්කනේ guys ගානට ගන්න ඕන. guys මට පොඩ්ඩක් සීන් එකක් තියෙනවා වයයි මට. හරි ඉස්සෙක් ගහනමුකෝ. දෙකනේ guys. ඔන්න වින් පොට් එක. ඔන්න මෙතන ඔන්න දින රේස් ට්‍රැක් එක තියෙනවා guys. සර්පේ නැති වල රේස් ට්‍රැක් එක දැන් ඔන්න තියෙනවා. මේ තියෙන්නේ guys ඉතින් රේස් ට්‍රැක් එක අපිට දාලා බලමු guys මොනවද කියලා. ඉතින් ආතල් මං ගියාවිල්ලා තියෙනවා කලින් ඉතින් ඔයාලට වීඩියෝ එකක් ගන්න ඕනේ නේද මම මේ එතන ආයේ මේ මෙතනින් තමයි guys ආයේ ඉවර වෙන්නේ guys රේස් එක මෙන්න එතනින්. මෙතනින් මේ තියෙන්නේ සුදු පාටයි කළු පාටයි කොඩිය දිනුම් කොඩිය. මෙතන තමයි ඉවර වෙන්නේ. දැන් මෙහෙන් තමයි අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තේ. guys අපි යම් මේකේ වස්සන්ට හදපු එකක් guys මේක පේනවනේ ෂේප් එක ගන්න guys ඉතින් ඔයාලා මේක බස් රේස් ට්‍රැක් ගන්න නෙවෙයි guys ඉඳ වදිනවා ඉතින් guys එනකොට ඔයාලා පේනද මේ ගේම් එකටම හදපු එකක් මේ රේස් ට්‍රැක් ගන්න වෙන පේනවද ඔයාලට ඉතින් ගේම් එකේ ලාන්චර් එක ගහලා දෙනවා guys ෂේප් එක යන් guys ඉතින් ओहो अभी ना का यहाँ पर नदी में ओ मेरे इंदा कदान दी बेस एंड मरु है गाइस मेगा पट्ट मातल ඔයාලට මම කියන්න ඕනේ මෙන්න මෙතනින් මෙන්න මේක ඔය ගන්න ඉවරනත් එක්කම වංගුවත් එක්කම මෙන්න වේගය යන්න ඕන. එතනින් යන්න පාර නෑ guys. පාර කැඩලා යන්නේ පාර කැඩලා තියෙන්නේ guys. දෙකනේ guys. දැන් මම හරියටම දාගත්තා guys. මොඩ සිරියනවා. ඩිගස්යක් ගාලා බලමු පස්සා. මම දැන් guys මෙතන කණිකරනේ. අනේ මන් දන්නේ ගගක් තියෙන අර මං ඉස්සරහට වෙන්නේ. ඒ ගග තමයි මෙතන යන්නේ මේ guys. මාතල්ලෙ guys අපේ අම්මා මන් දන්නේ මේ වගේ තැනකින් දැම්ම මෙහෙම ඉරවුණාම තමයි වැටුණොත් අරනම තමයි හරියට දාගත්තේ නැත්නම් ඉවරයි guys. ඔයාලා පේනවද ඕන් guys ඉතින් ඉරවුන්න යනවා මන් තාඩින්ගේ ඕන් guys ගැම් guys බලමු guys අඩෝ මරු හතල්ල guys
අම්මට සිරි ගයිස් වෙන්න ගගක් තියෙන්නේ. හරිද? අර පින්න වලට මම පින්නු පාලම ගයිස් මේ තියෙන්නේ. අර මම නතරල වෙන්නේ මේ මෙතන. මේ පාලම. අපි අර ආපු පාලම නෙමෙයි අනිත් පාලම මේ තියෙන්නේ. මේ මෙතනින් තමයි අපිට දාගන්න බැරි ගයිස් ස්පොට් එක. පොඩි කාර්යයක් වගේ ආවනම් බුස් ගාලා දාගත්තා. ඒ බස් එකක් ගියනම් අමාරුයි ගයිස්. මෙතනින් කාර් එකකට වගේ එන්න පුළුවන්. මට ඉන්න ගයිස්. මම කාර් මොඩ් එකක් දාලා ඕනනම් ඔයාලට ගේන්න වීඩියෝ එකක් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මෙතනින් ගයිස්. මේ වෙනවනේ මේ අයිනේ එන්න පුළුවන් ගයිස් මේ. කාර් එකකට වගේ ඇවිල්ලා මේ අයිනෙන් ඇවිල්ලා එන්න පුළුවන් ගයිස්. මේ වෙනවනේ ගයිස්. මේ වෙනවනේ ගයිස් ඔන්න දෙන්න එන්න පුළුවන්. හරිද? ඇවිල්ලා එන්න පුළුවන්. හරිද? මේ වෙනවනේ. යාර මොඩ් එකේ බස් මොඩ් එකේ ඔය වගේ තැන් වලින් එන්න බෑ ගයිස්. ඒක තමයි ඉතින් ප්‍රශ්නේ. ඔයාලා ඕනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලා ඉල්ලීම් නගලා හරින්නේ නැහැ. අනිවාර්යෙන් ඕනනම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ගේනවා වෙන කාර් මොඩ් එකක් දාලා ඒස් එකේ යනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඕනනම්. ඒ අම්මා ඇලවිල්ල මට සිරියනවා ගයිස්. වදිනවා ඉතින් කට ගාලා. අම්මට සුදු වෙනවා ගයිස් මරුව. මේක නම් මරුව. ඇත්තටම කියන්නේ මරුව. ඊළඟ පොඩි ආසාවක් තියෙනවා ගයිස්. මෙන්න වතුරේ යට කරන්න බස් එක වාගේම හරියට කියන්නේ. ඔව් ඉතින් ඒ වගේ යට කරන්න ආසාවක් තියෙනවා. යට එන්නවද යටද කියලා බලන්න යන් ගයිස්. යටයි මේ හරියන්නේ ටික. යට උනාට ගයිස් මේක බස් එක ගෙනාව තියරයි යට පට ගාලා වදිනවා. ඒකර මේවා යට නෑ ගයිස්. පරිම මෙන්න මෙතෙන් ගෙන හැවි. මම පෙන්නන්න බලන්න. උතෙන්ට විතරයි. එතනින් හට යන්න බෑ ගයිස්. අමාරකට බස් එක නම් පුළුවන් වෙයි. මිනිහට යන්න බෑ මට. එන්දා අපි අම්බලන්ට අනිත් පැත්තට. දැන් බස් එක දැන් මේ පැත්තට ගියේ මේ පැත්තට යම්බා. මේ පැත්තට අඩිදර යන්න බෑ ගල් තියෙනවා. වැඩක් නෑ මේක යට නෑ වතුර ගයිස්. ඔයාලට මම තව වීඩියෝ සීක්‍රට් ලොකේෂන් එකක් ගේන්නම් ගයිස්. දියල්ලක් වගේ ගයිස් දෙයක් කවුද ඒලියන් කෙනෙක් මම වීඩියෝ කරා ගයිස්. මම වෙලාවක් නෑ ගයිස් වීඩියෝ එක හදලා දාන්න වීඩියෝ එඩිට් කරන්නේ වීඩියෝ කරන්නේ තෙලා නෑ ගයිස්. මේක මොහොමම කරේ මේක වීඩියෝ කරලා දවස් 4-5ක දවස් තමයි වීඩියෝ එක එඩිට් කරලා දැම්මේ ගයිස්. ඔන්න ඉතින් ගයිස් ෆේස් රැක් එක ඉවරයි. ඔන්න හොනා ෆේස් රැක් එක ඉවරෙන්නේ. ඔන්න තනින් තමයි ෆේස් රැක් එක ඉවරෙන්නේ. ඉතින් අපි වීඩියෝ එක කට් කරමු. ඔන්න මේ විදිහට අපි වීඩියෝ එක කට් කරමු ගයිස්. ඉතින් මොන වෙනවද ඉන්නේ? වීඩියෝ එක කට් කරා හරි ගයිස්. ඉතින් ඔයාලට මගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් දාලා තියාගන්න. ඒතකොට මම වීඩියෝ එකක් දැම්මම නොටිෆිකේෂන් එකක් කරවල ගෙන්න ගන්න මේ හැකියාවක් තියෙනවා ගයිස්. ඉතින් මම කියන්නේ ඔයාලට මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් අර මං කිව්වා වගේ මේ රේස් ට්‍රැක් එකේ කාර් එක මොඩ් එක වගේ ඉන්න ඕන නම් මං ඔයාලා අනිවාර්යෙන් මට ඒ විදිහට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හොඳට මගේ channel එකෙන් සමු ගන්නවා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හමු.